වැහෙන මීන වර්ණවත් සෝබනා ගෝචර වදන් පවසාවිතෝ සමසිත සුපසන් කරලා Krishna Krishna මේ පුංචි Krishna සුකුමාර වෙලා සිත්‍යා කරන්නා Krishna Krishna මේ පුංචි Krishna සුකුමාර වෙලා සිත්‍යා රජතුමාට මේ පණිවිඩය දෙන්න. එයාට කියන්න එයාගේ කරදර ඔක්කොම අදින් ඉවරයි කියලා. අද රාකි බඳින දිනේදිම මම මගේ මායාවන් පාවිච්චි කරලා ඒ මායා ළමයාව මෙන්න මෙහෙම අල්ලා ගන්නවා. ඊට පස්සේ මෙන්න මෙහෙම එයාව පැටලිලා එයාගේ ජීවිතේම නැති වෙනවා. ඉතින් ඔයා ඒ මායා කරලා ළමයාව අල්ලා ගන්නකෝ. මාව නිදහස් කරලා දාන්නකෝ. කෝයාලුවට මගේ නංගි කොහෙවත් පේන්නේ නෑනේ. හැමදේකටම කලින් අපි මේ රස කැවිලි කෑවනම් හොඳයි නේද? රාකි බඳින ඊට පස්සේ කරන්න පුළුවන් නේ. ඔච්චර හදිස් වෙන්න එපා සෙනු. ඒත් ඉතින් මේ වීණ කොහෙද ගිහින් තියෙන්නේ? ඉක්මන් කරන්න තවත් පැටලලා වැඩිනේ. මේ ඔක්කොම පැටලිලා. ඕ ගැලවුණා. අයියේ. ඔයා කොහෙද හිටියේ වීණා? මං ඕගොල්ලන් හැමෝටම රාකි හදාද තමයි හිටියේ. ඒ නිසා ඉතින් පොඩ්ඩක් පරක් වුණා. ඕහෝ වීණ නංගි මේ ප්‍රමාදයේ හින්දා ඔයාට පාඩුවක් තමයි සිද්ධ වුනේ. මොකද දැන් ඔයාගෙන් රාකි බැඳ ගන්න අපිට හිතෙන්නේ නැහැ. පේනව නේද අම්මේ? ක්‍රිෂ්ණායට එච්චර ලේසියෙන් නංගිව ආරක්ෂා කරන වගකීමෙන් කොහොමද බේරෙන්න දෙන්න නම් බෑ. ඔන්න මම නම් අයියලා නංගිලාගේ මැද්දට පැනලා මොනවත්ම කියන්නේ නැහැ. අද ගොඩාක් විශේෂ දවසක් නේ. ඒත් අයියෝ මෙතෙන්ට වෙලා දුකින් ඉන්නේ. අද තමයි රාකි බඳින දවස. ඒත් මට ඒකට කිසිම සහෝදරයෙක් නෑනේ. ඒක හින්දා මට අද රාකි බඳින්න වෙන්නේ නෑ. අයියෝ ඕකද ප්‍රශ්නේ? ඔයා මට රාකි බඳින්න. මට විතරක් නෙවෙයි මුළු ගමම ඔයාට කියලා රාකි බැඳගනි. ඔය ඇත්තමද කියන්නේ? හැමදාම සතුටින් ඉන්න. ඇයි මේ ගමේ ළමයි ටික කොහෙවත් පේන්නේ නැත්තේ? එයාලා රාකි බඳින්න එන්නේ නැද්ද? අපි මෙන්න මෙහෙ. ස්තුතියි. එහෙනම් ඉතින් මම දැන් යන්නම්. මේ ගැට ගහපු රාකි හින්දාම තමයි මුළු නන්දගමම විනාශ වෙලා යන්නේ. මේ ගමේ ප්‍රශ්න ඇති කළාට පස්සේ මායා ළමයා මං ළඟට ඇවිල්ලා මගේ මායාවන් ඉදිරියේ එයාගේ මායාවන් පරාදයි කියලා පිළිගත්තම කංස් රජතුමා ගොඩක් සතුටු වෙයා. මට පිට බේරගන්න බාව.
මේ මොකද මට එකපාරට වෙන්නේ? මේ ඔයා මොනවද කරන්නේ මාමේ? අනේ මගේ අත් මට පාලනය කරගන්න බෑනේ. මට තේරෙන්නේ නැහැ මේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. බේරගන්න ක්‍රිෂ්ණා බේරගන්න. අයියෝ ඔයා ගිහිල්ලා රඝු මාමව බලා ගන්න. මං ගිහින් සුදාමව බේරගන්නම්. අනේ පාර අයියා. බේරගන්න ක්‍රිෂ්ණා බේරගන්න. අනේ දෙයියනේ මම මේ වගේ සහෝදරයින්ට රාකි බැන්දේ. තමන්ට තමන්ව ආරක්ෂා කරගන්න බැරි එකේ එයාලා මාව ආරක්ෂා කරයිද? දුෂ්ට කපටි අසුරිය. ඔයා පවිත්‍ර රාකි බන්ධනයට කැළලා. ඔයාට ඒකට දඬුවම අනිවාර්යෙන් ලැබෙයි. ඔයා හරිම නිර්භීතයි වගේ නේද ළමයෝ? ඔයා ඔය ඇවිල්ලා තියෙන ඔයාගේ මරණයට අභියෝග කරන්නද? අද ඔයාව විනාශ කරන එක කාටවත් නවත්තන්න බැරි වෙයි ළමයෝ. මේක කොහොමදත් වෙන්න බෑ. ඇයි මගේ රාකියෙන් ඔයාට බලපෑමක් වෙන්නේ නැත්තේ? හරි ඒකට කමක් නෑ. දැන් බලන්න. මෙයාලට තව පුංචි වෙලාවකින් හොඳ වේවි. ඒක වෙන්න බෑ. ඔයා කොහොමද මගේ මායා බන්ධනේ කඩලා දැම්මේ? ඒ කියන්නේ කංශ රජතුමාගේ මරුවා. උද්දච්ච මායා ළමයා ඔයාද? ඒ ගැන ඉතින් හොයාගන්න එක ඔයාගේ වැඩක් තමයි. මම මේ දැම්ම ඔය නැහැදිච්ච ළමයාව ගැට ගහලා කංශ රජතුමා ළඟට ගෙනියන්නම්. මොනවා? මට මගේ ලණු වලින් මේ මුළු විශ්වයම ගැට ගහන්න පුළුවන්. ඒත් ඇයි මේ ළමයාව ගැට ගහන්න බැරි? ඒ ඇයි කියලා ඔයාට පෙන්වන්නද? තවත් වෙලාව තියෙනවා. පණ බේරගෙන දැන්ම මෙතනින් පිට වෙන්න. අයියේ. මෙතන මොකද සිද්ධ වෙන්නේ ක්‍රිෂ්ණා අයියේ? ඉන්නකො ළමයෝ මම ඔයාට කියන්නම්කෝ. අයියේ. වීණා. වීණා මෙතනින් ඈතකට යන්න. මං මේ දුෂ්ට රකුසියට හොඳ පාඩමක් උගන්වලා ආපහු එන්නම්. රාකි ගැට ගහලා මිනිසුන්ව රවට්ටලා එයාලට වරදක් කරන්න නේද ආවේ? මං දැන් ඔයාට කියලා දෙන්නම් පවිත්‍ර රාකි බන්ධනයේ බලය.
ගැට ගහන්න පුළුවන් එකම කෙනා. ඉතින් කොහොමද ළමයි ඔයා මාව ගැට ගහන්නේ? එපා කොහොමද මේක තද වෙන්නේ? එපා මුළු විශ්වයම තමුන්ගේ මුව ඇතුළේ තියාගෙන මාවත් ලණු වලින් ගැට ගහන්න පුළුවන් කෙනා සාමාන්‍ය ළමයෙක් නම් වෙන්න බෑ. මාව නිදහස් කරන්න උතුමාණනි. මම මේ ඔයාව සදහටම නිදහස් කරන්න තමයි හදන්නේ. මගේ නංගිගේ කකුලට බෙහෙත් මමම ගන්නම්. නියමයිනේ. අනේ දැන් මගේ කකුල හොඳටම හොඳයිනේ. අද වගේ දවසක කොහොමටවත් අයියලාගේ අත් හිස්ව තියාගන්න හොඳ නෑ. ඔයා දන්නවද? ඔන්න අද මම එකපාරක් නෙමේ දෙපාරක්ම ඔයාට රාකි බැන්දා. ඒ හින්දා ඔයාට යුතුයකම් ඉටු කරන්න වෙනවා. අයියේ කවි කතන්දර පස්සේ කියන්න පුළුවන්. ඉස්සෙල්ලාම අපිව අල්ලලා පෙන්නන්නකෝ. අපි ඉන්නේ මෙහෙ. අපි මෙහෙයනේ. කොහොමද අයියේ ඔය ඇවිත් ඉක්මනට මාව අල්ලන්නකෝ. නිසෙනු එන්න ඉක්මනට ඇවිල්ලා මාව වැළඳ ගන්න. අනේ සෙනු අයියා අල්ලගත්තොත් ඔයාගේ ඇස් දෙක තමයි ඊළඟට බදින්න වෙන්නේ. ඇයි ඔයාට අමතක වුණාද? අනේ ඔව්මයිනේ. කෝ එන්නකෝ. මොකද මෙයාලට මේ උනේ? එකපාරම දෙන්නම නීති. හරිම ලස්සනයි. බලන්නකෝ අද නම් ඉර හොඳට පායලා තියෙනවා. ඔව් අයියේ ඔයා හරි. ක්‍රිෂ්ණා ඒ පාරමේ දෙන්න නින්දෙන් කියනවනේ. මං හිතන්නේ මෙයාලා දෙන දවල් හින දකින්නවා. ඉන්නකෝ මං එයාලව නැගිටවලා ගන්න. ඒත් නැගිටින්නේ නෑනේ. එන්න අපි මෙයාලව ගෙදර එක්කන් යමු. සෙනු අතන මොනවද තියෙනවා? සෙනු එතන නරියෙක් ඉන්නවා. නරියෙක්ව හිනෙන් දකින්නවා? මොකක් හරි අසුබ දෙයක් වත්ද? ඔන්න මේ ලෙඩේට නම් මල් ළඟ බෙහෙත් නෑ. ඕකටත් කියලා අපි හෙට උදේ ඉර පායනකල් පොඩ්ඩක් බලමු. සමහර විට මේ ලෙඩේ හරියන්න පුළුවන්. අනේ සුබෝධ ඔයා කොයි වෙලේද ආවේ? අයියා මේ වෙනකන් සෙනුගේ නම් විතරයිනේ කිව්වේ. දැන් සුබෝධගේ. වෙදතුමනි ඉක්මන් කරලා යමු. බල්රාම් වගේම මගේ සුබෝධ පුතා හීනෙන් කියවන්න පටන් අරන්. ගිහින් බලමු. මේ දේවල් පිටිපස්සේ අසුරෙක්වත් ඉන්නවද? ඉක්මනට ඒ ගැන දැනගන්න වෙනවා. මට මේ කිසිම මායා බලයක බලපෑමක් පෙන්වු කරන්නේ නැහැනේ. ඒත් මෙයාලට වෙච්ච දේ මොකක් හින්දා සිද්ධ වෙන්නේ නැද්ද? ගැටලුව ගොඩක් දරුණු වෙලා. මේකට අනිවාර්යයෙන් මොකක් හරි විසඳුමක් තියෙන්න ඕනේනේ. ඔව් අනිවාර්යයෙන්ම රාජු. විසඳුමක් තියෙනවා. අද රැට කිසිම ළමයෙකුට නිදා ගන්න දෙන්න බෑ. මේ ගමේ ඉන්න හැම ළමයෙක්ම නිින්දක හිර වෙලා. ක්‍රිෂ්ණ කියන කතාව හරි. අපි මෙයා කියන විදිහට කරමු. මේ ප්‍රශ්න දිහා නිකම් බලන් ඉන්න බෑ. මට තියෙන ප්‍රශ්නේ ඇයි මෙයාලා හීනෙන් කතා කරන්නේ? මේ රහස දැනගන්න නම් මට නිදිය ගන්නම සිද්ධ වෙනවා. අයියයි මගේ යාළුවයි මගේ හීනේ ඇතුලේ හීනෙන් ඇවිත් එයාලට අසුරෙක් පහර දෙනවවත්ද?
මේ හැම ප්‍රශ්නයකටම උත්තර හොයාගන්න නම් මට හීනට යන්න වෙනවා. අනේ මේක හීනයක්ද ඇත්තක්ද? මට කිසි දෙයක් තේරෙන්නේ නැහෙනේ. එන්න ළමයෝ. ළමයෝ ඔයා කිරි කනවද? මේවා හරිම රසයි. මෙන්න මේ රසම රස කිරි කන්න ළමයෝ. හරිම දක්ෂයි. ඒ කියන්නේ ඔයා වෙන්න ඕනේ මායාකාර ළමයා. කන්ස් රජතුමාගේ මාරයා. මට ක්‍රිෂ්ණ කියලා කියන්න. මම මායාකාර ළමෙක් නෙවෙයි. මගේ අම්මගේ කීකරු පුතා. දැන් මට ඔයා කවුද කියලා කියන්න. මේ චාතුර්ය ගැන ඔයා විස්තර අහලා නැද්ද ළමයෝ? ඔයාගේ අම්මයි තාත්තයි හීන ලෝක ගැන කතන්දර ඔයාට කියලා දීලම නැද්ද ළමයෝ? හීන ලෝකෙ ගැන? මං ඔයාව සදහටම විනාශ කරලා දාන්න යාවේ ක්‍රිෂ්ණා. කිරිමුට්ටි? මං අහලා තියෙනවා ඔයාලගේ ගමේ ළමයි මුට්ටි විඳින්න හරි දක්ෂයි කියලා. හරි එහෙනම් බලමුකෝ ඔයා මුට්ටි විඳින්න කොච්චර දක්ෂයිද කියලා. දැන් ඔයා මොනා කරන්නද ක්‍රිෂ්ණා? ඔහොම ඉන්නවා. ඒ පාර මේ හීනේ මොකද්ද? ඇත්තටම මට ඔයාට වැදගත් දෙයක් කියන්න අමතක වුණා. ඔයාගේ යාළුවන්ගේ නිින්ද කැඩුනේ නැත්නම් ඔයාගේ යාළුවන්ව එයාලගේ හීනවලම විනාශ වෙලා යාවි. එතකොට ඔයා මෙහෙ දැන් ඔයා කොහොමද බේරෙන්නේ? මගේ හීන ලෝකෙට ඇවිල්ලා ඔයා මටම අභියෝග කරන්න? දැන් ඔයාගේ යාළුවන්වයි අයියවයි මේ මමම ගිහිල්ලා දඩයම් කරගෙන එන්නම් කොහෙනම්. එතකන්